හයිබෝන් යාළුවනේ අදත් මගේ තුමාට YouTube channel එකට ඉතින් යාළුවනේ අද මම මේ වීඩියෝ එක ඔයාලට ගෙනලා දෙන්නේ මෙන්න ටික දවසකට කලින් මම ගෙන ආපු coins bug එකක් ගැන. ඉතින් ඒ වීඩියෝ ගේනකොට 60ක් වගේ තමයි අඩු කර ගන්න පුළුවන්. උඩරිමේ මේ වෙනකොට 90 95 වගේ අඩු කර ගන්න පුළුවන්. ඒක නිසා තමයි මේක නිකන් bug එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. අද ගොඩක් දේවල් වලට කියලා දෙනවා device track පිළිබඳව පවා. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. Revolution milestone in a technical changing world. ඉතින් ගොඩක් අය කියලා තිබුණේ බග් ආරේ මේවා ගේන්න බග කියලා. ඒ වුණාට ඉතින් ඔයාලට වටින හින්දා තමයි මම මේ බග් වගේ දේවල් ගේන්නේ. විශේෂයෙන් මේ වගේ බග්. ඉතින් මේක ගොඩක් ලොකු බග් එකක් නෙමෙයි. මේක නිකන් රට කන්ට්‍රි එක චේන්ජ් කරලා ඒ වුණාට ලංකාවේ ඇඩ්‍රස් දාන්න එක හොඳට මතක තියාගන්න. ලංකාවේ ඇඩ්‍රස් දාලා ඔයාලට මිලදී ගන්න පුළුවන්. මම ට්‍රික් දෙකම කියන හින්දා වීඩියෝ එක ස්කිප් කරන්න යන්න එපා. වීඩියෝ එක පොඩ්ඩක් හරි ස්කිප් කරොත් ඔයාලට ගොඩක් වටින ස්ටෙප් එකක් මගේ හරින වෙන්න පුළුවන්. ඒක නිසා වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඉතින් මම මෙන්න මේ විදිහට පරණ account එක කියන ඔයාගේ සාමාන්‍ය coins තියෙන account එකේ අලුත් account එකකට නම් දැන් coins 500ක් විතර හම්බ වෙනවා. ඒකෙන්ද ඒ වරද මේ වැඩේ කරන්න පුළුවන්. පරණ account එකක් තියෙනවා නම් ඉතින් coins ගොඩක් තියෙන. ඒක ගන්න පුළුවන්. මේ විදිහට මම මේ account එක තව මගේ account ගොඩාක් තියෙනවා. මම ඒ account එකකම දැම්මා. මොකද මම වීඩියෝ එකට ගියාම කියන්නම් ඇයි කියලා. ඉතින් මෙන්න මේ තියෙන්නේ මම දාපු headphone එකක්, pen එකක්, ඒ වගේම මුදු මාල වගේ දේවල් පොඩි පොඩි item ටිකක් මේ හැම එකම පොඩි පොඩි ගණන්කට දැම්මේ 160ක් සමහර වෙලාවට 170ක් වගේ අඩු කරගත්තා. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලට මම පොඩ්ඩක් පෙන්නන්නම්. මෙන්න මේ coins page එකට දැන් අපි ගියොත් අපිට coins වලින් පෙන්නන්නේ 10%ක් 102ක් 103ක් වගේ ඊටත් වඩා අඩු ප්‍රමාණයෙන් තමයි coins වලින් ලංකාවට අඩු වෙන්නේ. ඉතින් ඔයාලා දැන් මේ පේනවා ඇති එක්කම 5 10 1 2 වගේ තමයි ලංකාවට අඩු වෙන්නේ. ඉතින් මේක මම දැන් අපි බක් කරන්න වගේ දෙයක් වගේ තමයි කරන්න යන්නේ. ඉතින් ඔයාලට දැන් පුළුවන් මෙන්න මේ විදිහට මේ පරණ account එකකින් ඇවිල්ලා coins තියෙන account එකකින් ඇවිල්ලා මෙන්න මේ විදිහට setting icon එකට click කරලා මෙන්න නැත්නම් මේ country කියන එකට click කරලා හෙලිම පුළුවන්. මෙන්න මේ country එක වෙනස් කරගන්න පුළුවන්. country එක ඔයාලා වෙනස් කරන්න ඕනේ මාලදිවිනට. මාලදිවින එම්ම කරගෙන ඇති මාලදිවින් කියලා රටක්. ඒ country එකට change කරගන්න ඕනේ. country එකට change කරගත්තු ගමම්ම page එක refresh වෙනත් කලින්ම આવොත් ඔයාලට පුළුවන් currency එක LKR වලට මාරු කරගන්න. එහෙනම් ඔයාලට පුළුවන් USD වලට currency එක මාරු කරන්න. currency එක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්නේ USD හෝ LKR තිබුණොත් LKR වලට එහෙනම් USD වලට මාරු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් මම ආයේ account එකට යන්න. account එකට ගිහලා දැන් අපි බලමු page එක පාරක් හැම refresh කරලා coins page එකට ගිහලා දැන් අපිට coins කොහොමද පෙන්වන්නේ කියලා ලංකාවට 10 15 පෙන්නපුවා. ඉතින් දැන් ඔයාලට පේනදී ලංකාවට 10 15 පෙන්නපු හැම item එකක්ම වගේ හැම item එකක්ම ඒ කියන්නේ එක්කම නෙමෙයි ගොඩක් item 60 70 අඩුම 70ක්වත් පෙන්නනවා. සමහර ඒවා තියෙනවා 10 15 තියෙන කලාතුරකින් ඒවා තියෙන්නේ බහුතරය දැන් මේ pen drive එකේම මේ pen drive දෙක තුනම 95 අඩු වෙනවා. ඊට අමතරව මුදු ගොඩාක් තියෙනවා. මුදු chain bracelet pen drive වගේ දේවල් තියෙන ගොඩක් මේවා 95 වගේ අඩු වෙනවා. ඉතින් ඔයාලට මේ උඩින්ම පෙනෙන item එකට දකුණු අත පැත්තේ තියෙන කොට ක්ලික් කරගත්තොත් ඔයාලට මෙන්න මේ විදිහට වැඩිම offers තියෙන item වලට එන්න පුළුවන්. ඒ කියන්නේ 95 90 185 වගේ ගොඩාක් ලොකු offers තියෙන item වලට එන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ගොඩක් ඒවා free shipping හින්දා ඔයාලට හැමම මිලදී ගන්න පුළුවන්. දැන් මම කියන විදිහට ඉතින් මෙතන ඔයාලා මේ මුලින්ම account එකට ගිහිල්ලා මේ ඇඩ්‍රස් දෙකක් හදාගන්න ඕනේ. එක country එකක් මාලදිවිනට ලංකා ඇඩ්‍රස් දාලා හදාගන්න ඕනේ. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඇඩ්‍රස් දාලා ඔයාලගේ ඔරිජිනල් එක හදාගන්න ඕනේ. ඒ විදිහට දෙකම හදාගන්න. ඊට පස්සේ මෙන්න මේකට වගේ මම මේ මුද්ද කියලා දෙන්නම් දාන විදිය. දැන් ඔයාලට පේනවාද මේකේ තියෙන මාලදිවිනට. මම අර කලින් හදාගත්තු මාලදිවිනට. දැන් මම මේක ඇඩ්‍රස් එක ශ්‍රී ලංකාවට මාරු කරාම ඔයාලට ඒත් වෙනවා රුපියල් 17ක් වගේ මුදලක් තමයි ඒත් පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලට මෙතන පේන රුපියල් 14යි $0.05ක් වගේ මුදලක් තමයි. ඒ කියන්නේ ලංකාවටත් ඒ ගාන මාලදිවිනටත් ඒ ගාන. ඒ කියන්නේ රටවල් දෙක නැති නිකන් බග් වුණා වගේ දෙයක් තමයි දැන් ඔයාලට උනේ. ඉතින් මම මේ ඕඩර් එක දාලා පෙන්නන්නම්. ඔයා දකින්න ඇති මගේ මේ account එකේ තිබි coins 150ක් වගේ තමයි. ඉතින් මේක දවස් දෙක තුනක් දවස් 5ක් වගේ එකතු කරපුවා. මොකද මම මේක ගොඩාක් ඕඩර් දාපින coins ඉවරලා තිබුණා. ඉතින් මෙන්න මේක අපිට payment එක successful වුණා. ඉතින් ඔයාලට පේනවාද දැන් අපේ ඕඩර් එක ගිහිලා තියෙන්නේ සාර්ථක විදිහට අපේ address එකට. ඉතින් මේවා කීරවා return වෙන්නේ order close වෙන්නේ පස්සේ නැති වෙන්නේ අර මේන ලංකා address දාපුවා. ඉතින් මේ වගේ item විතරක් නෙමෙයි තව ගොඩාක් item තියෙනවා. මේවා දැන් නිකන් මුද්දක් දැම්මාට example එකක් විදිහට ඊට අමතරව ගොඩාක් වටිනම pen drive වල මේවා 95 අඩු වෙනවා. එතකොට pen drive එක රුපියල් 50 60 ගන්න වගේ වඩ ගන්න බුලා මේ bug use කරලා GB 64 වගේ pen drive ඉතින් ඒක welcome deal වලට වඩා
අඩු මුදලකින්ද ගොඩක් වටිනවා. ඉතින් ඊට අමතරව තව දෙයක් ඔයාලට මම කියන්නම් එක දෙයක්. ඉතින් මේක ඔක්කොට මතක තියාගන්න. ඒක මම වීඩියෝ එක ස්කිප් කරන්න යන්න එපා. ස්කිප් කරොත් ඔයාලට ගොඩක් වටින දේවල් මගේ හැරෙන්න පුළුවන්. ඉතින් මම වෙන account එකකින් ආවා. මේක නම් තියෙන රුපියල් 8000ක විතර coins තියෙනවා. ඒ කියන්නේ coins 2700ක් විතර තියෙනවා මේකේ. ඉතින් මම මේක එක item එකක් ඔයාලට නිකමට පෙන්නන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ item එක ගත්තොත් මේ item එක මෙන්න මේ විදිහට ගත්තොත් දැන් මම මේක කන්ටිනියු කරොත් ශ්‍රී ලංකන් ඇඩ්‍රස් එකෙන් තියෙන ශ්‍රී ලංකාවට මේක රුපියල් 400 ගාණක් වෙනවා. නමුත් මාලදීවිනට වෙන්නේ මේක රුපියල් 170ක් වගේ මුදලක්. ඉතින් දැන් ඔයාලට හිතනද මේක මාලදීවිනට දැම්මොත් ලංකාවට රිටර්න් වෙනවද කියලා. ඉතින් ඇත්තටම එහෙම දැම්මොත් ලංකාවට රිටර්න් වෙනවා. ඉතින් මේක ඔයාලට පේනවා ඉතින් ලංකාවට තියෙන මිල වැඩිනේ. රුපියල් 400 ගාණක්. ඉතින් බොරු රුපියල් 400 ගාණක් ගන්න ඕනේ නැහැ. අර එහෙම ගන්න එක ලාභයි කියලා හිතනවා නම් ඉතින් එහෙම එන්න පුළුවන්. 90%ක්ම එන්න පුළුවන්. මාලදීවින ළඟ තියෙන හින්දා හෝ මොකක් හින්දා දන්නේ නැහැ. මේ තියෙන මට මේ විදිහට ආපු එක ඕඩර් මම එකක් ටෙස්ට් කරන්න දැම්මා. ඒක හරියටම දවස් 20කින් 5කින් 26කින් වගේ ආවා. මේ තියෙන ඕඩර් එක. ඒකේ තියෙනවා මෙන්න මේ විදිහට මොකක්ද කියලා ලියලා මම හිතන්නේ මේ මාලදීවිනේ සීන් එක ලියලා තියෙන්නේ මේ ඒගොල්ලන්ගේ මේව එකත් එක්ක පෝස්ට් සීන් එකත් එක්ක. ඊට අමතරව මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මාලදීවින කියලා ලියලා ෂිප් කෝඩ් එකත් මම හිතන්නේ එතන ලියලා තියලා තියෙනවා. ඒක පෑනකින් කපලා තමයි ලංකාවට මේක රිටර්න් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් බය නැතුව ලංකාවට දාන කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් අර 50-50 chance එකක් වගේ ඊට වඩා පොඩ්ඩක් chance එකක් තියෙනවා. මට කියන්න බෑ 100%ම මාලදීවිනට දානවා රිටර්න් වෙනවා කියලා. ඒක නිසා මේ වගේ පොඩි දේවල් මුදුවරේ මේ වගේ පොඩි දේවල් නම් මාලදීවිනට කේස් දැම්මට කේස් ගන්න නැහැ. ඔයාලට බය නැතුව මාලදීවිනට දාන්න පුළුවන්. මොකද රිටර්න් වෙලා ලංකාවට එන්න දෙන්න එකට ගොඩක්ම වැඩි මාලදීවින ළඟ තියෙන හින්දා. ඉතින් මම කියන්නේ 100%ක්ම මේක මෙහෙම වෙනවා කියලා. ඒක නිසා ඔයාලට මාලදීවිනටත් දාන්න පුළුවන්. ලංකාවට දාන්න බැරිනු. මොකද සමහර ඉයර්ෆෝන් එකම තියෙනවා. ඉයර්ෆෝන් එක මාලදීවින රුපියල් 200 කට වගේ බ්ලූටූත් මාලදීවින රුපියල් 200කට වගේ ගන්න පුළුවන්. ඒත් ඔයා ඒක ලංකාවට ගත්තොත් ඔයාලට රුපියල් 800ක් විතර ගන්න වෙනවා බග් එකට අනුව. ඉතින් ඒක එතකොට ඒක අරහෙට ගන්න ගොඩක් ලාභ හින්දා ඔයාලට මේ විදිහට මාලදීවිනට දාන්න පුළුවන්. ඒ වගේ පොඩි ගාණක් හින්දා. ඉතින් ඒක 90%ක් එන්න පුළුවන්. 10%ක් වගේ එන්න බැරි. ඒත් එනවා එන්න තියෙන මේ ප්‍රතිශතය ගොඩක් වැඩි. මොකද මාලදීවින ළඟ තියෙන හින්දා. ඉතින් තව ගොඩක් දෙනෙක් ආපු ප්‍රශ්නයක් තමයි මගේ මෙන්න මේ ඩිවයිස් ට්‍රැක් වෙන සිද්ධිය. ඉතින් මේ ඩිවයිස් ට්‍රැක් කියන්නේ නම් අදී ආපු දෙයක් නෙමෙයි. ඒ වුණාට මේ coins අපි මේ බක් කරන්න යන වගේ දෙයටත් coins off එකටත් මේ ඩිවයිස් ට්‍රැක් කියන එක බලපාන. ඔයාලා order කීපයක් දාන්න ගියොත් හෝ පොඩ්ඩක් ඩිවයිස් එක ට්‍රැක් කරලා ඉතින් මේක වෙන්නේ ගොඩක් කලාතුරකින්. ඒත් මේකත් මම ඔයාලට කියලා දෙන්නම්. මේක ඉතින් ඔයා වෙල්කම් ඩීල් අන්පෙන් දාද්දිත් use කරන්න පුළුවන් trick එකක්. ඊට අමතරව මේකෙදිත් හදිස්සියක දුනොත් use කරන්න පුළුවන්. ඉතින් පළවෙනියෙන්ම ඔයාලා මේ ටික හොඳට access එකකට දාලා තියාගන්න. මොකද මේ ටික ඔයාලට ඕන වෙයි. මුලින්ම VPN එක use කරන්න. VPN එක free trial එකක් තියෙනවා නම් වඩා හොඳයි. ඒ කියන්නේ කාඩ් එක ඇඩ් කරලා ඒ කාඩ් එක සල්ලි නැති කාඩ් එකක් ඇඩ් කරලා ඔයා දන්න දේ සීන් එක මම කලින් වීඩියෝ කියලා දිනා Turbo VPN, Secure VPN, Thunder VPN, Windscribe 111 කියන VPN free ඒවා normally use කරන්න පුළුවන් හොඳ VPN. Node and Express VPN කියන්නේ දවස් 7ක free trial එකක් තියෙන VPN දෙයක්. ඒවත් හොඳයි. ඊට අමතරව order එක දාන්න කලින් account එක හදද්දී ඒ මේ තැන්වලදී 5-6ක්වත් airplane mode එක on කර off කරන්න 3 පාර ගානේ වගේ කීප සැරයක් කරන්න. ඊට අමතරව ඔයාලා island clone app එක හෝ තව clone app කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් island එක හොඳයි. island වගේ clone app එක use කරන clone app කියලා search කරාම ආගේ device එකට දාගන්න පුළුවන් clone app එකේ ඒව එකක් දාගන්න. Outlook එකක් නිතරම use කරන්න. Outlook එකත් Hotmail Outlook එක මාරු කරගෙන use කරන්න. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් order එක device track වෙන්න නැතුව දාගන්න. තව ක්‍රම කීපයක් තියෙනවා. මම ඉස්සරහ වීඩියෝ එකෙන් ඒවා ඔයාලට ගන්නට ගේන්නම්. මේක දැන් ඔයාලට මේ දැනට ගෙනාව. යාලට අමතරව address එක පොඩ්ඩක් අර ඒවා මෙයා symbol දාලා ගහන්න මේ coins bug එක ඇතුලේදී. ඒ වගේම තව දෙයක් ඔයාලට මතක් කරන්න ඔයාලා තාමත් අපේ SL online shopping kingdom WhatsApp channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන් 1000කට වඩා කට්ටිය ඉන්නවා. හින්දා අනිවාර්යෙන් ඒකට join වෙන්න. මොකද ඒකේ තමයි හැමදේම දාන්න මෙන්න මේක දැන් ඔයාලා දකින්නේ තමයි pen එකක් දාලා තිබ්බා. ඒ customizable pen එකක්. ඒ කියන්නේ අපේ නම ගහ ගන්න පුළුවන්. ඒ pen එකත් මම මේකේ දැම්ම ගොඩාක් දේවල් මම ඒක දානවා. ඔයාලට හැම වෙලේම වාසි links ආරේ මේ දානවා. ඊට අමතරව හැම online shopping site එක ගැන අපි ඒකදී කතා වෙනවා. ඒක නිසා ඔයාලට ගොඩක් වටී ඊට අමතරව අපි tricks ආරේ මේවා තාපු ගමන් ඒක තමයි දාන්නේ. ඒ නිසා අනිවාර්යෙන් අපේ WhatsApp channel එකත් එක්ක join වෙන්න. ඊට අමතරව ඔයාලට AliExpress link අරේ මේ ගන්න ඕන නම් ඒවට අපි chat group link group අරේ මේ හදලා තියෙනවා. ඒවත් මම link description එකේ දාලා තියන්නම්. මේ වීඩියෝ එකට තාමත් like එකක් දෙන්න අනිවාර්යෙන් like එකක් දාන්න. ඉතින් අපි තවත් පට්ට වීඩියෝ එකකින් set වෙමු.